සියලු දෙනාටම ආයුබෝවන්. අදත් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමදෙනාම. ඉතින් ගියවර වීඩියෝ එකට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. ගොඩක් අය ප්‍රශ්න අහලා තිබුණා. ඒ හැමදෙනාටම බොහොමත් ස්තුතියි. ප්‍රශ්න අහන තරමට මම කැමතියි. මොකද ප්‍රශ්න තමයි අපිට උත්තර හොයන්නේ. ඉතින් මම දන්න දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න මම ඉතාමත් කැමතියි. ඉතින් ඒ වගේම තවදුරටත් වීඩියෝ වලින් ප්‍රශ්න අහන්න, කමෙන්ට් වලින් ප්‍රශ්න අහන්න මම ඔයාලට ආරාධනා කරනවා. අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න තීරණය කළේ බොන්සායි කලාවේදී තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඒ කියන්නේ ආධුනික අයට පටන් ගන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට තියෙන ප්‍රධානම කඩයිමක් තමයි මොකද්ද තෝරගන්න ගහ. එතකොට අපි මේක පටන් ගන්නේ කොහොමද? හැඩ කර ගැනීම ආරම්භ කරන්නේ කොහොමද? යන කරුණු. ඉතින් ලංකාවේ ගොඩාක් තැන්වල ගොඩාක් ප්‍රදේශවල බහුලව තියෙන ශාකයක් තමයි සියඹලා කියලා කියන්නේ. ඉතින් මම ඒක නිසා අද සියඹලා පැලයක් ආදේශ කරගෙන බොන්සායි කරණයේදී ගහක් හැඩ කර ගැනීම, ඒ කියන්නේ පුහුණුව ආරම්භ කරන විදිහ මම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි තීරණය කළේ. සියඹලා ගහක් තෝරගත්තේ ඇත්තටම සියඹලා කියන්නේ නම්‍යශීලී ගතිය හොඳටම තියෙන ගහක්. ඒ කියන්නේ අතු හැඩ කරගන්න, නවන්න, එතකොට කප්පාදු කරපුවම ඉක්මනට දළු දාන්න වඩාත්ම යෝග්‍යම ගහක් තමයි සියඹලා කියලා කියන්නේ. අනික ආධුනික කට්ටියට වඩාත් මේ කියන්නේ පුහුණුව ආරම්භ කරන්න සුදුසුම ගහක් තමයි සියඹලා කියලා කියන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් පුහුණුව ආරම්භ කරන්නේ කොහොමද? ඒත් එක්කම හැඩ ගැන්වීම, වයර් කිරීම අපි ගහකින් පුහුණුව ආරම්භ කරනකොට සැලකීමක් විය යුතු කරුණු පිළිබඳව මේ වීඩියෝ එකේදී මම ඔයාලට විස්තර කරන්න. සියලු දෙනාටම ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක සම්පූර්ණයෙන්ම එකතු වෙලා ඉන්න කියලා. අද තෝරගත්තේ මම මෙන්න මේ සියඹලා පැලය. පැලයකට මේක සාමාන්‍ය දුරට වර්ධනය වෙලා තියෙනවා. කිසිදු පුහුණු කටයුත්තක් තවමත් ආරම්භ කරලා නැහැ. බලන්න මම ඔයාලට ලං කරලා පෙන්නන්නම්. මේ ගහේ පහතින්ම නැම්මක් ස්වභාවිකවම ඇති වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන අතු දෙකක් තමයි මේ ගහේ දකින්න පුළුවන් වෙන්නේ. මේ වලට පෙන්නන ඇලුමිනියම් කම්බි. ඉතින් මේවා තමයි ඇත්තටම මම භාවිතා කරන්නේ අතු නවා ගැනීම පිණිස. මුලින්ම අපි දැන් වයර් කරනකොට අත්තේ පැහැදිලිව අපිට මේ අවස්ථාව පේන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ විදිහට සියඹලා කොළ ටික මුලින්ම කපලා අයින් කරගන්න ඕනේ. එහෙම කරේ නැත්නම් වයර් කරනකොට ඒ කොළත් එක්කම තමයි එතෙන්න බලන්නේ. ඒක ලොකු අපහසුයක්. අනික අපිට හැඩය මතු කරගන්න හරිම අමාරු වෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම මේ වගේ ගහේ කොළ ටික ඉවත් කර ගැනීම කරන්න ඕනේ. මෙන්න මේ පෙන්නන තැනින් තවත් අත්තක් මතුවලා තියෙන නිසා මම ඒ කුඩා අත ඉතුරු කරගෙන විශාලව වර්ධනය වෙලා තියෙන මේ ලොකු අත්ත කපලා අයින් කරගන්නවා. ඉතින් අපි දැන් කොළ ටික අයින් කරගෙන ඉවරයි. මෙන්න බලන්න සියඹලා ගස් වල තියෙන ස්වභාවික තත්වය. ගස් ඉතාමත් නම්‍යශීලී. මම ඔයාලට නමලා පෙන්නන්නේ කැඩෙන්නේ නැහැ. හරිම නම්‍යශීලී ගහක් තමයි සියඹලා කියන්නේ. ඉතින් ආධුනික අයට බොන්සායි කලාව පටන් ගන්න අයට ඉතාමත් සුවිශේෂීම ගහක් තමයි සියඹලා කියලා කියන්නේ. ඉතින් මේ විදිහට මුලින්ම ගහ යට ඉඳන් ඇලුමිනියම් වයර් භාවිතා කරලා වයර් කිරීම මේ විදිහට කරගන්නවා. වයර් කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන තවත් කාරණාවක් තමයි වයර් කරන ඇන්ගල් එක. ඒ කියන්නේ හැඩය. සාමාන්‍යයෙන් අපි කෝණය කියලා කියන්නේ අංශක 45ක වගේ කෝණයකට ඇලයකට වයර් කිරීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. මම පාවිච්චි කරන්නේ ඉතාමත් සිහින් ඇලුමිනියම් කම්බි නිසා යට ඉඳන් කම්බි දෙකක් පාවිච්චි කරනවා. මම ඔයාලට ලං කරලා පෙන්නන්නම්. දැන් බලන්න වයර් කරලා තියෙන ක්‍රමය. අවස්ථා දෙකක්, ඒ කියන්නේ වයර් දෙකක් යට ඉඳන් ඇවිල්ලා තියෙනවා.
එකම ඉතාමත් ළඟින් තමයි වයර් වෙලා තියෙන. එතකොට අර ශක්තිය දෙගුණ වෙලා අපිට ලබා ගන්න පුළුවන්. මොකද ඈඩ් කරලා ඒ කියන්නේ තැන් දෙකක වයර් කරොත් එහෙම බලය ගොඩක් එකතු වීමක් වෙන්නේ නැහැ. ඒක නිසා වයර් දෙක එක ළඟින්ම තමයි දාන්න ඕනේ. මේ මෙතන මම පෙන්නන්නේ අපි දැන් මේ අත්ත නමන්නේ පහළට. ගොඩක් වෙලාට අතු පහළට නැමෙන්නේ. එතකොට ඒ නැමීම පහසුවට අත්ත අතනින් කැඩෙන්නේ නැති වෙන්න මේ දෙබල ළඟින් කැඩෙන්නේ නැති වෙන්න ඕනම නිසා ඒ වයර් එක යට පැත්තෙන් තමයි වයර් කිරීම කරන්නේ. එතකොට අපිට අත්ත පහළට නමනකොට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. බය නැතුව අත්ත නමන්න පුළුවන්. ඉතින් මේ විදිහට අතු දෙක වයර් කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කඳ නවන්න පහසුයි. මොකද කඳ කොටසට වයර් දෙකක්ම තියෙනවා. ඉතින් මේ සයිඩ් එකේ තියෙන ඒ කියන්නේ උඩ තියෙන අතු දෙකෙන් එක අතක් උඩයි. ඒකට තනි වයර් එකක් හොඳටම ප්‍රමාණවත්. අනිත් අත ටිකක් විශාල නිසා මම තවත් ඇලුමිනියම් කම්බියක් ඒ අත්තට පාවිච්චි කරනවා. කම්බි දෙකක් පාවිච්චි කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට නමා ගන්න ඉතාමත් පහසු වෙනවා. ඒ කියන්නේ තනි කම්බියකට වඩා කම්බි දෙකක් දාපුවාම අර ලබා දෙන ශක්තිය වැඩි, නමා ගන්න ඉතාමත් පහසුයි. මම මෙතන පුංචිම ඇලුමිනියම් කම්බි යොදාගත්තේ ඇත්තටම ලොකු කම්බි භාවිතා කරන්න පුළුවන්. මේ වීඩියෝ එක ඇත්තටම ආධුනික අයට පටන් ගන්න අයටම කරන එකක් නිසා මේ විදිහට කරන එක හොඳයි කියලා හිතුණා. ඒක නිසා මම මේ පුංචි වයර් තමයි පාවිච්චි කරේ. දැන් අර කලින් මේ කුඩා අත්ත පහළට නමලා තිබුණේ. ඉතින් ඒ හැඩය මට සැටිස් නැහැ වගේ නිසා මම ඒක අනිත් පැත්ත හරවලා මේ ප්‍රධාන අත්ත උඩින්ම ඒ ඇන්ගල් එකටම නමලා හැඩ කරගත්තා. එතකොට උඩ අත්ත ටිකක් දිග වැඩි නිසා පොඩි කිනිත්තක් ඇවිල්ලා තියෙන නිසා මම මේ පොඩි කිනිත්ත ළඟින් අත්ත කපලා අයින් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි දැන් වයර් කරලා අවසන් වුණාට පස්සේ අපිට පුහුණු සියඹලා ගහ බලන්න පුළුවන් වෙන්නේ. බලන්න හොඳට වයර් කරලා තියෙන හැඩය, ඇන්ගල් එක. එතකොට කම්බි දෙකම එකම ළඟින් තමයි වයර් වෙලා තියෙන්නේ. ඉතින් මේවා තමයි ප්‍රධාන අංග වෙන්නේ. මේ මම ඔයාලට පෙන්නන්නේ මම මීට කලින් හැඩ කරපු සියඹලා ගහක්. ඒකේ කඳ නමන්න මම වෙනත් ක්‍රමයක් භාවිතා කරලා තියෙන්නේ. ඒකත් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලා සියලු දෙනාටම. ඉතින් අද වීඩියෝ එක මේ විදිහට මම අවසන් කරනවා. වීඩියෝ එකෙන් ලොකු දෙයක් ඔයාලට ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්න එන්නම්. එතකන් සියලු දෙනාටම සුබ දවසක් වේවා.